අයිබෝවන් අදත් අපි බොහොම සුවිශේෂී කාරණාවක් ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඔව් අපි අද බලමු අපේ සාහිත්‍යයේ තියෙන ඊටාම වටිනා ග්‍රන්ථයක්. ඒ කියන්නේ 550 ජාතක පොත. කුරුණෑගල යුගයේ ලියවුණාචල සැලකෙන මේ පොතේ බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භාවයන් ගැන කතා, ඒ කියන්නේ ජාතක කතා 550කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. හරියටම කිව්වොත් 547ක්. හැබැයි ව්‍යවහාරයේදී අපි 550 කියනවා. ඔව්. ඉතින් අද අපි මේ ජාතක පොතෙන් එක කතාවක් නාලපාන ජාතකයේ ඇසුරෙන් යම් කරුණු කීපයක් ටිකක් ගැඹුරින් කතා කරමු නේද? ඊටාම හොඳයි. මේ නාලපාන ජාතක කතාවට පසුබිම සැකසෙන්නේ බුදුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙක නාලපාන කියලා ගමකට වැඩම කිරීමක් එක්ක. එතකොට ඒ ගමේ පොකුණක් අයිනේ තිබිලා තියෙනවා බටපඳුරු වගයක්. භික්ෂුන් වහන්සේලා දකිනවා ඒ බටදඬු වල අමුතු දෙයක්. ඒ කියන්නේ ඒ බටදඬු මුල ඉඳන් අගටම සිදුරු වෙලා හිස්. හරි. ඉතින් උන්වහන්සේලා මේ ගැන බුදුන් වහන්සේගෙන් විමසනවා. එතකොට තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේක අහම්බයක් නෙවෙයි, මේක තමන් වහන්සේ පෙර බෝධිසත්ව කාලයක කරපු අදිෂ්ඨානයක ප්‍රතිඵලයක් කියලා. ඒ කියන්නේ මේ ජාතක කතාවෙන් කියවෙන්නේ ඒ පෙර භවය ගැන. ඔව්, බෝධිසත්වයන් වහන්සේ වඳුරු රජෙක් වෙලා ඉපදිලා 80000ක් විතර ලොකු වඳුරු පිරිසක් එක්ක වනාන්තරයක ජීවත් වෙනවා. ඉතින් එතනදි මොකද වෙන්නේ? මේ වඳුරු රජතුමා, ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ තමන්ගේ පිරිසට අවවාදයක් දෙනවා. මොකක්ද අවවාදය? උන්වහන්සේ කියනවා මේ වනාන්තරය අපි නුපුරුදුයි. ඒ නිසා නොදන්න පළතුරක් කන්නවත් නොදන්න තැනකින් වතුර බොන්නවත් එපා. යමක් කරනව නම් කලින් මගෙන් අහන්න කියලා. ඒක නිකම්ම අවවාදයක් නෙවෙයි වගේ නේද? ඒකේ ලොකු වගකීමක් දුරදැක්මක් තියෙනවා. ඇත්තව නායකෙක් විදියට පිරිසගෙන තියෙන වගකීම, අවදානම් ගැන තියෙන තක්සේරුව, ඒ ඔක්කොම එකෙන් පේනවා. හරි. ඊට පස්සේ ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මේ වඳුරු පිරිසට දියතිබහක් ඇති වෙනවා. වතුර හොයාගෙන යනකොට පොකුණක් හම්බ වෙනවා. හැබැයි අර අවවාදිය මතකයි තියෙන්නේ නේද? ඔව්. ඒක නිසා වඳුර වතුර බොන්නේ නැහැ. බෝසත්තුමා යනකල් බලාගෙන ඉන්නවා. බෝසත්තුමා ඇවිල්ලා. උන්වහන්සේ ඇවිල්ලා එකපාරටම වතුර බොන්න දෙන්නේ නැහැ. පොකුණ වටේටම ඇවිදලා බලනවා. හරිම සූක්ෂම නිරීක්ෂණයක් කරන්නේ. මොකද නිරීක්ෂණය? උන්වහන්සේ දකිනවා පොකුණ වටේ සත්තුන්ගේ පියසටහන් තියෙනවා. හැබැයි තියෙන්නේ පොකුණට බැහැපු පාරවල් විතරයි. ආපහු ගොඩට ආපු පාරවල් පේන්න නැහැ. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ නිගමනය කරනවා මේ පොකුණේ අනිවාර්යයෙන්ම මොකක් හරි අනතුරක් තියෙනවා. අමනුෂ්‍යයෙක්, කියන්නේ යක්ෂයෙක් වගේ කෙනෙක් ඉන්නවා කියලා. ඒ හිතුව වගේම. ඔව්. එතකොටම පොකුණෙන් ජල රාක්ෂසයෙක් මතුවෙනවා. මතුවෙලා අහනවා ඇයි තමුසෙලා වතුර නොබී ඉන්නේ? මේ පොකුණට බහින ඕන කෙනෙක් මගේ ගුදුරක් වෙනවා කියලා. එතකොට බෝසතාණන්ගේ ප්‍රතිචාරය බය වෙනවද? කොහෙත්ම නැහැ. උන්වහන්සේ බොහොම ප්‍රඥාවන්තව උත්තර දෙනවා. නුඹ හිතනවාද අපි නුඹට අහුවෙයි කියලා? අපි නුඹට අහුවෙන්නෙත් නැහැ. හැබැයි වතුරත් බොනවා. ඒ කොහොමද? අනේ ඊතර තමයි බෝසතුන්ගේ නෝන පෑන්නේ. උන්වහන්සේ කල්පනා කරලා පොකුණට බහින්න නැතුව වතුර බොන්න ක්‍රමයක් හොයාගන්නවා. උන්වහන්සේ අසල තිබුණු බටදණ්ඩක් කඩා ගන්නවා. අර මුලින් කිව්ව බටදඬු? ඔව්. ඒ වෙලාවේ නම් ඒවයි සිදුරු නෑ සාමාන්‍ය බටදණ්ඩෝ. උන්වහන්සේ බටදණ්ඩ අරගෙන තමන් ජීවිතේ පුරුදු කරපු පාරමී ගුණ, දානය, ශීලය වගේ දේවල් ඒවා සිහිපත් කරලා සත්‍යක්‍රියාවක් කරනවා. සත්‍යක්‍රියාවක්? ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ තියෙන යහපත් ගුණධර්ම, සත්‍යවාදී බව වගේ දේවල් මුල් කරගෙන යම් දෙයක් වෙන්න කියලා ඉතන එක, අදිෂ්ඨාන කරන එක. ඒ සත්‍යයේ බලයෙන් මේ දේ සිද්ධ වෙනවා කියන එක තමයි විශ්වාසය. හරි. ඉතින් බෝසත්තුමා සත්‍යක්‍රියා කළාම උන්වහන්සේ බටදණ්ඩට පිඹිනවා. එතකොට ආශ්චර්යයක් වගේ ඒ බටදණ්ඩේ ගෙට ඔක්කොම ඇරිලා මුලේ ඉඳන් අගටම එකම සිදුරක් විදලා විවෘත වෙනවා. හරියට බටයක් වගේ. නියමයි. ඒ කියන්නේ ස්ට්‍රෝ එකක් වගේ? ඔව්, ඒ වගේ දෙයක්. දැන් පුරාම පොකුණට නොබැස් ඒ බටදණ්ඩෙන් වතුර උරා බොන්න. ඒක නිසා බෝසතාණන් වහන්සේ තවත් අදිෂ්ඨානයක් කරනවා. ඒ මොකද්ද? මාගේ මේ සත්‍යානුභවයෙන් මේ පොකුණ වටේ තියෙන හැම බටපඳුරකම, හැම බටදණ්ඩක්ම මේ වගේම එකම සිදුරක් සහිත ඒක ඡිද්‍ර හෝ ඒකරාන්ද්‍ර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨානයත් ඉෂ්ටරයෝ. ඒ විදිහටම ඉෂ්ට වෙනවා. පොකුණ වටේ තිබ්බ හැම බටගහකම දඬු ඔක්කොම අර වගේ එක්කිසිතුරක් සහිත බට බවට පත් වෙනවා. මේක පුදුම කතාවක්. මූලාශ්‍රයේ, ඒ කියන්නේ ජාතක අටුවාවේ මේක හඳුන්වන්නේ කල්පස්ථායී ප්‍රාතිහාර්යයක් කියලා. කල්පස්ථායී. ඒ කියන්නේ මුළු කල්පයක් පුරාවටම පවතින දෙයක්. කල්පයක් කියන්නේ හිතා ගන්න බැරි තරම් දීර්ඝ කාලයක්.
ඒ වගේ කල්පයක් පුරා පවතින ප්‍රතිහාර්ය 4ක් ගැන සඳහන් වෙනවා. මේකේ 4න් එකක්. අනිත් ඒවා මොනවද? හඳේ තියෙන සාවාගේ රූපය, වට්ටක ජාතකයේ ගින්න නිවුණු තැන තියෙන තනකොළවල ස්වභාවය, ගටිකාර කුම්භකාරයාගේ ගේ තිබුණ තැන වැසි නොවැයින එක මේවා තමයි අනිත් ඒවා. ඉතින් අර බුදුහාමුදුරන්ගේ කාලේ භික්ෂූන් දැක්ක නාලපාන පොකුණ අසල තිබුණු සිදුරු සහිත බට ඒ මේ බෝසත් කාලේ කරපු අදිෂ්ඨානය නිසා ඇති වුණු දේවල්. හරියටම හරි. ඒ අදිෂ්ඨානයේ බලය කල්පයක් තිස්සේ පැවතිලා තියෙනවා. අන්තිමට එතකොට වඳුරු පිරිස 80000ක් වඳුරු ඔක්කොම අර බටදඬු වලින් පොකුණට බහින්නේ නැතුව වතුර බීලා ජල රාක්ෂසයාගෙන් බේරිලා යනවා. රාක්ෂසයාට කාවත් අල්ලගන්න බැරි වෙනවා. හලිම අපූර්වයි. ඒ කියන්නේ ප්‍රඥාව, නිරීක්ෂණය, ඒ වගේම සත්‍යවාදී බව, අදිෂ්ඨානය මේ දේවල් වලින් කොයි වගේ බාධකයක් වුණත් ජය ගන්න පුළුවන් කියන එක නේද මේ කතාවෙන් කියන්නේ. අනිවාර්යෙන්ම ගැටලුවක් ආවම කලබල නොවි නුවණින් විමසලා නිර්මාණාශ්‍රීව විසඳුමක් හොයාගන්න එකේ වැදගත්කම. ඒ වගේම තමන්ගේ ಗುಣධර්මවල බලය මේ ඔක්කොම මේකෙන් ඉස්මතු වෙනවා. ඒ වගේම නායකත්වය කියන්නේ අනිත් අයව ආරක්ෂා කරගන්න තමන්ගේ නුවණ පාවිච්චි කරන එක කියන එකත් පැහැදිලි. ඔව්. අපි මේ කතාවෙන් සමුගන්න කරින් අර කල්පස්ථායි ප්‍රතිහාරය කියන අදහස ගැන පොඩ්ඩක් හිතන්න යමක් ඉතුරු කරමුද? හොඳ අදහසක්. එක ක්‍රියාවක එක අදිෂ්ඨානයක ප්‍රතිඵලයක් මෙච්චර කල්පයක් වගේ දීර්ඝ කාලයක් පවතිනවා කියන එක ඒකෙන් කර්මය කර්ම විපාක අතීතයේ වර්තමානයේට බලපාන හැටි ගැන මොන වගේ අදහසක්ද අපිට ගන්න පුළුවන් වෙන්නේ ඒ ගැන මදක් සිතා බලන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා. ඒක ගැඹුරින් හිතන්න වටන කාරණයක්.